හොඳින් වටපිට බලන්න ආර්ථිකයේ කඩාවැටෙමින් තියෙන්නේ. හැමෝම බියෙන් ගැහෙද්දි තවත් සුළු පිරිසක් තමන්ගේ ධනය දෙගුණ තෙගුණ කරගන්නේ කොහොමද? මේක අහඹුවක් නෙවෙයි. මේක ඊටමත් සූක්ෂමව සැකසූ සැඟවුණු සැලසුමක්. සාමාන්‍ය ජනතාවට තමන්ගේ රැකියාව අහිමි වෙලා මහපාරට වැටෙද්දී තවත් පිරිසක් අලුත්ම සුඛෝපභෝගී වාහන මිලදී ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? එකම ආර්ථික අර්බුදයකදී වුණත් සාමාන්‍ය මිනිස්සු අසරණ වෙද්දී මේ සුළු පිරිස දියුණු වෙනවා. ඒක පිටුපස තියෙන්නේ ඔබ කිසිදාක නොදුටු අතිශය ප්‍රබල යාන්ත්‍රණයක්. සමාජය ඇතුලේ එකම වේලාවක මූල්‍ය යථාර්ථයන් දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් බිය, අනික උපාය. බහුතරයක් ජනතාව මුදල් කළමනාකරණය කරන්නේ ආයෝජනය කරන්නේ හුදෙක් බිය නිසාමයි. ඔවුන් ජීවිතය පුරාවටම සල්ලි පස්සේ හතිදාගෙන දුවනවා. හැබැයි අර 1% ඌ සැබෑ ධනවතුන් අපි කවදාවත් සල්ලි පස්සේ දුවන්නේ නැහැ. අපි කරන්නේ මුදල් අපේ වහලෙක් විදියට වැටට යොදවන එක. අපේ අවදානම් කළමනාකරණය සාමාන්‍ය මිනිස්සුන්ට හිතා ගන්නවත් බැරි තරම් වෙනස්. මෙන්න මේකයි අදෘශ්‍යමාන මායිම. 100 පද්ධතිය. එහෙමන්නේත්නම් සාමාන්‍ය සමාජයෙන් හිතාමතාම සංගවලා තියෙන විශාලතම රහස. සැබෑ ධනවතුන් කවුදාවත් තමෝන්ගේ දෛනික ශ්‍රමය මත යැපෙන්නේ නැහැ. ඕන්ට තියෙන පද්ධතියක්. මුදල් ගලාගෙන එන ස්වයංක්‍රීය යාන්ත්‍රණයක්. මුළු රටේම ආර්ථිකය කඩාගෙන වැටුණත් මේ පද්ධතිය නොනැවතී ක්‍රියාත්මක වෙනවා. ඔබ නිදාගෙන ඉන්න වෙලාවටත් මේ පද්ධතිය ධනය වර්ධනය කරනවා. Look directly into the lens. මේක හොඳින් අහගන්න. මේ පද්ධතිය කියන්නේ ඔබට පරම්පරාවෙන් ලැබෙන්න ඕන වාසනාවක් නෙවෙයි. මේක කිසිම මායාවකුත් නෙවෙයි. මේක ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්, ප්‍රගුණ කරන්න පුළුවන් සැබෑ කලාවක්. නිවැරදි අවබෝධය තියෙනවා නම් මේක ක්‍රමානුකූලව ගොඩනගා ගන්න පුළුවන් දවන්ත හැකියාවක්. එනම් මේ කලාව ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් නම් ඇයි සමාජයේ බහුතරයක් තාමත් මේ තරම් මුදල් ප්‍රශ්න වලින් දුක් විඳින්නේ? උත්තරේ හරිම සරලයි. ඒ තමයි ඔබට අහිමි කරපු මූල්‍ය අධ්‍යාපනය. සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේම ඔබව අන්ධකාරයේ තියන්න. ප්‍රාථමික පාසලේ ඉඳන් විශ්වවිද්‍යාලයේ දක්වා කොතැනකවත් මේ මූල්‍ය කලාව උගන්වන්නේ නැහැ. ඇයි දන්නවද? ඔබව සදාකාලික සේවකයෙක් කරලා තියාගන්න. සැබෑ ලෝකයේ මුදල් හසුරවන හැටි හිතාමතාම සාමාන්‍ය පුරවැසියන්ගෙන් වසන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ සාම්ප්‍රදායික වහල් රාමුවෙන් මිදලා මේ අදෘශ්‍යමාන පද්ධතිය ක්‍රියාත්මක වෙන හැටි හරියටම තේරුම් ගන්න කාලය ඇවිත්. ඒ රහස දැනගන්න ඔබ සූදානම්ද?